සුබ දවසක් ඔයාලා හැමෝටම මම අද කතා කරන්න යන්නේ අපේ ප්‍රොජෙක්ට් එකේ යූසර් ප්‍රොෆයිල් එක මම ඩිසයින් කරගෙන තින්නේ කොහොමද කියලා. මුලින්ම අපි අපේ ප්‍රොෆයිල් එක යූසර් කෙනෙක්ට ඩිස්ප්ලේ වෙන විදිය බලමු. මුලින්ම මම shop එකේ නම සහ search bar එක ඇතුළත් අපේ header part එක උඩින්ම ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ my profile කියන text field එකත් එක්ක update your profile information කියන text field එක ඇඩ් කරගෙන තියෙනවා. මුලින්ම මම user ගේ photo එක ඇඩ් කරන්න මෙතන හදාගෙන තියෙනවා. ඊට පස්සේ basic information වලට first name එක, last name එක සහ email address එක ඇඩ් කරගන්න විදිහට හදාගෙන තියෙනවා. ඊට පස්සේ profile information ඇතුලේ bio සහ gender එක සහ mobile number එක ඇඩ් කරන්න ඕන තැන් ටික මම මෙතනින් ඩිසයින් කරගෙන තියෙනවා. ඊට පස්සේ address information යටතේ address line 1, address line 2 සහ country එකයි city එකයි ඇඩ් කරගන්න මම මෙතනින් හදාගෙන තියෙනවා. ඊට පස්සේ cancels කියලා බටන් එකක් සහ save changes කියලා බටන් එකක් හදාගෙන තියෙනවා. අන්තිමට මම අපේ ඩිසයින් එකේ footer part එක මම මෙතනින් ඇඩ් කරගෙන තියෙනවා. අපි දැන් බලමු මේකේ ඩිසයින් එක කෝඩ් කරගෙන තින්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ අපේ කෝඩ් එක. මුලින්ම මම header එකට my profile සහ update your profile කියන in text field එක මෙතනින් ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මේ PHP session එක ඇතුලේ success කියන message එක කොළ පාටින් එන විදියට හදාගෙන තියෙනවා. ඊට පස්සේ මම user profile එකේ image එක ඇඩ් කරගන්න ඕන code part එක මම මෙන්න මෙතනින් මේ විදියට හදාගෙන තියෙනවා. ඊට පස්සේ මම basic information යටතේ first name එක, last name එක සහ email එක මම මේ code part එකෙන් ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ මම profile information යටතේ bio එක, gender එක සහ mobile number එක ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ මම address information යටතේ address line දෙකක් සහ country එක සමග city එක මෙන්න මෙතනින් ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ මම අන්තිමට අපේ බටන් දෙක cancel සහ save changes කියන බටන් දෙක මෙන්න මේ විදිහට මම හදාගෙන තියෙනවා. මේ ප්‍රොජෙක්ට් එකේ තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.